ඔන්න අපි නිවාඩු දවසේ හදිසියෙම තීරණය කරලා බුර්ජ් ඛලීෆා and ඩුබායි මෝල් පොඩක් යන්න කියලා තීරණය කරා යන්න තැනක් නැති නිසා. ඒ යන අතරතුර ගත්තු ෆුල් මෙසි වෙච්ච බ්ලොග් එකක් තමයි මේක. මේකේ කිසිම දෙයක් ප්‍රොපර්ලි නෑ. ඔය ට්‍රාන්ස්පෝර්ටේෂන් එක ඇතුළේ ගත්ත නිකන් බ්ලොග්ස් ටිකක්. ඒකම කට්ටිය ඉතින් නැගලා නිදිමතේ එහෙම මෙහෙන් ඉන්න වෙලාවේ මම පොඩ්ඩක් ක්ලික් කරගත්තු ෆොටෝස් ටිකක්. වීඩියෝ ක්ලිප් ටිකක් පොඩ්ඩක් මම මේකට දැම්මා. ඉතින් මේ යන අතරතුර පටන් ගත්ත වෙලාවෙ ඉඳන්ම නිදි මෙන්න මෙයාගේ නම නිදි කුමාරි. මෙයා කොහේ ගියත් කට කපලා ඕන තැනක නිදියන්න පුළුවන් එක්කෙනෙක්. ඒ වගේ තමයි මෙන්න මේ දැන් උගලන්ට පෙන්නගෙන කෙනා. එයාටත් හොඳට නිදියන්න පුළුවන්. ඇත්තටම එයාගේ නම අබි. හොඳ නිින්දක් දාගෙන ඒගොල්ලෝ ලස්සනට යා. ඉතින් අපි ඔන්න ඔහම ජර්නි එක ස්ටාර්ට් කරා. අපි කොහොම හරි මෙට්‍රෝ ස්ටේෂන් එකට ගිහිල්ලා මෙට්‍රෝ එක අරගත්තා. ඩුබායි මෝල් යන්න කියලා. ඔන්න ඊට පස්සේ පුතාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පටන් ගත්තා. පුතාටත් ලෝකෙ නැති ප්‍රශ්න ගොඩාක් තිබුණා. එයා අහනවා මෙතන vehicles ගොඩක් පාක් කරලා තිනවා. ඒවා ඇයි එතන පාක් කරලා තින්නේ? මෙච්චර vehicles ගොඩක් කොහොමද මෙතන තියෙන්නේ? ඒ වගේ ලොකු ප්‍රශ්න අහනවා. ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් අපි ඔය යන ගමන් එයා එයාපෝට් එක දැකලා ඒරෝප්ලේන්ස් ගැන ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහිල්ලා මගේ හක් අත්තා චුට්ටෙන් පයින්නවා. කොහොම හරි ඒ ප්‍රශ්න ටිකට උත්තර දීලා යන ගමන් මට එකපාරටම මතකයේ අවුරුදු 10කට අරගෙන ගියපු තැනක් මට එකපාරට ක්ලික් වුණා. ඒක තමයි එයාපෝට් එක. කොහොම හරි මම එයාපෝට් එකත් ආයි ඔන්න මේ පොඩියට ක්ලික් කරගත්තා. මේගොල්ලෝගේ වැඩේ කොයි වෙලාවෙත් ෆෝන් එකේමයි. හරියගේ වැඩේ සිරික්කිය. ඉතින් ඔය ඕවා ටිකක් දාගෙන හිමීට ඔන්න අපි ජර්නි එක ස්ටාර්ට් කරලා ෆන් එකේ ගියා. ඒ අතරතුර මාවත් මම පොඩ්ඩක් පෙන්න ගත්තා. ඔය vehicles දකින්න ඒවා පොඩ්ඩක් මම ගත්තා. වටපිටාව ලස්සන තියෙන තැන් එහෙම මම ක්ලික් කරගන්න try කරා. මට ඇත්තටම මෙලෝඩියක් ක්ලික් කරගන්න බැරි වුණා. මම ඔය එහෙම මෙහෙන් යන ගමන් ගත්ත ඒවා ටිකක් තමයි මේ vlog එකේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මට පළු පැලෙන්න බනින්න නම් එපා. මට එහෙම පළු පැලෙන්න බයිනවා නම් ප්ලීස් වෙනම ඉන්බොක්ස් එකට මැසේජ් එකක් දාලා බනින්න. මේකේ වෙන බයින්න තරම් ඒ කියන්නේ කියන්න තරම් ලස්සන දේවල් නැහැ. මේකේ තියෙන එයාපෝට් එක සහ ඩුබායි මෝල් එකෙත් එහෙම මෙහෙන් ගත්ත පොඩි ක්ලිප්ස් ටිකක් එක දාපු vlog එකක් තමයි මේක. ඉතින් අපි ඔන්න ඩුබායි එයාපෝට් එක තියෙනවා. එයාපෝට් එක අපි පහු කරගෙන තමයි ගියේ. ඒකත් ඇත්තටම හරි අමුතු තැනක් නේද? වෙලාවකට හිතන එයාපෝට් එක කියන්නේ මාරම තැනක් කියලා. සමහරක් අය සතුටු වෙන සමහරක් අය අඬන තැනක් තමයි එයාපෝට් එක. ඒකත් පහු කරගෙන අපි අපේ ජර්නි එක ගියා. ඒ පැත්ත බලාගෙන බත් කන්නේවත් නැහැ කියලා හිතාගෙන. මොකද උතන්ට ගියොත් භාගයට භාගයක්ම කට්ටිය අඬන නිසා. හරි ඒකත් පැත්තකින් දාලා ඔන්න එහෙනම් මට හම් වෙන ලොකු බිල්ඩින්ග්ස් ටිකක් මම මේකට එකතු කරගන්න try කරා. අපි ඩුබායි මෝල් එකට මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බැහැලා දැන් මම ඔන්න වටපිටාවේ තියෙන පොඩි ක්ලිප්ස් ටිකක් අරගන්නවා. මේ පාත් එක තමයි ඩුබායි මෝල් එකට යන්න තියෙන්නේ. ඉතින් ඩුබායි මෝල් එකට එන්ටර් වෙන තැන ඉඳලා එහාට මෙහාට කී පාරක් ගියාද කියලා මට නම් මතක නෑ. මොකද පුතා එහෙදුවනවා මෙහෙදුවනවා. එයාගේ පස්සෙන් මමත් දුවනවා. ඉතින් මට හින්දා මේක බ්ලොග් එකක් විදිහට නම් කියන්න බෑ. මේක ඇත්තටම ෆුල් මෙසි බ්ලොග් එකක් විදිහට තමයි ඔයගොල්ලන්ට දකින්න වෙන්නේ. ඉතින් ඒ වුණත් මම try කරා පුළුවන් විදිහට පොඩි දේවල් ටිකක් ක්ලික් කරලා ඔයගොල්ලන්ට ගෙනත් දෙන්න. ඇත්තටම මේක හරිම ලස්සනයි. මේ තින් ඩුබායි මෝල් එකට එන්ටර් වෙන තැන. ඒ කියන්නේ එන්ට්‍රන්ස් එක. ඉතින් එතනත් පොඩි වෙලාවක් අපි චුට්ටක් නිකන් ඉඳියා. අපිට හැබැයි මේ රාමදාන් කාලේ හැමෝම හිතන් ඉන්නවා කන්න බොන්න බෑ මුකුත් නෑ කියලා. එහෙම එකක් නෑ. ඩුබායි මෝල් එකත් ඔයගොල්ලන්ට කන්න පුළුවන් වෙනදා වගේම සාමාන්‍ය විදිහට කන්න බොන්න පුළුවන්. ෆුඩ් කෝට් එකක් ඇරලා තින්නේ. ඔයගොල්ලන්ට කෑම අරගෙන කාලා බීලා ඔයගොල්ලන්ගේ ජොලියේ ඉන්න පුළුවන්. ඉතින් මම ඒ අනතුර පොඩි ළමයි මේවා තියෙන දේවල් අපේ කට්ටිය කරන පිස්සු වැඩ පොඩ්ඩක් මේකට එකතු කරගන්න බැලුවා. ටිකක් සීතල නිසා හැමෝම දැන් ඇවිල්ලා තියෙන්නේ චුට්ටක් දිග ඇඳුම්. හැබැයි මම විතරයි උදාර මල්ලි ටී-ෂර්ට්ස් එකක් දාලා නිකන් ඔහෙ ගියේ. පුතත් හැබැයි මගදී යද්දි යාගේ ජැකට් එක ගලවලා දැම්මා. මේක ඇතුලේ දාලා තියෙනවා ලස්සන රාමදාන් ඩෙකොරේෂන්ස් ටිකක්. ඉතින් අපිට ඒකත් මම පොඩියට පුංචි ක්ලිප් එකකින් ගත්තා. ඒ අතරතුර මම ඔය අහුවෙන shops ටිකක් එහෙම් මෙහෙන් ගත්තා. මොකද මට shops ටිකක් ගන්න බැරි වුණා. මෙන්න මෙතන තියෙනවා body shop එක. bath and body එක sorry. ඔයගොල්ලන්ට ගන්න පුළුවන් එකෙන් offers දාලා තියෙනවා මේ දවස්වල. අවශ්‍ය කරන දේවල් ඔයගොල්ලන්ට shower gel, screens ගන්න පුළුවන්. හරි මාර valuable items ටිකක් තියෙනවා එකේ. ඉතින් මේ තියෙන gown shop එකක්. මේකත් මම නිකන් ඔය යන ගමන් ක්ලික් කරගෙන ගියා. මේක ඇති වැඩ කර ඇති විදියක් නෙමෙයි. ඉතින් මම ගත්තා මේක ladies ඇතරම accessories and handbags තියෙන shop එකක් Torino. හොඳ collection එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඕන නම් ගිහලා බලලා ගන්න පුළුවන්. මේක cotton එක. මේ cotton එකෙත් ඇත්තටම ලස්සන මේ collection එකක් තිබුණා. අපි බැලුවා එතන පොඩ්ඩක්. එන ගමන් ලස්සන ඇඳුම් ටිකක් තියෙනවා. අවශ්‍ය කට්ටිය කෙනෙක් නම් ගන්න. මේක ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. ඒ වුණත් මට නිකන් කියන්න හිතුණා.
ඊට පස්සේ මෙන්න මෙයා දුවල දුවල ගිහලා ඇක්වැරියම් එක ගාව හිටගත්තා. එයා ඇක්වැරියම් එක ගාවෙන් හෙල්ලුණේවත් නැහැ. කොහොම හරි අපිට එතන වෙලාවක් ගත කරන්න සිද්ධ වුණා. මෙයා මේ මාළුන්ට ආස නිසා. කොහොම හරි එතනත් පොඩි කාලයක් ගත කරලා අපි මෙයාගේ වැඩත් බලලා මාළු එක්කත් පොඩ්ඩක් හිඳලා ඒක ඇත්තටම මාර විදියට මයින්ඩ් රිලැක්ස් වෙන තැනක් තමයි මේ ඇක්වැරියම් එක කියන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් වෙලාවක ඔයගොල්ලෝ ගිහිල්ලා පොඩේ බබාලා ඉන්නවනම් එතනට වෙලා පොඩ්ඩක් ඉඳලා රිලැක්ස් කරගෙන ඉන්න ඔයගොල්ලෝගේ මයින්ඩ් එක මෙතන නෙමෙයි ඕනම තැනක. ඒ අතරතුර මෙයාට පොඩි යාළුවෝ ටිකකට හම්බුණා. ඉතින් ඊට පස්සේ අපි ඒ ඔක්කොම කරගෙන බුර්ජ් ඛලීෆා එක බලන්න පොඩ එළියට ගියා. ඔක නම් ඕන තරම් දැකලා තිනවා දැන් 1000 times. ඒ වුණත් ඉතින් කොච්චර දැක්කත් එපා වෙන්නේ නැති නිසා අපි එතනට ගියා. ගිහිල්ලා ඇත්තටම අපේ ජර්නි එක ඉවර කරන්න ටයිම් එක ආව නිසා අපි කට්ටියත් එක්ක එතනින් එන්න පිටත් වුණා ඩුබායි මෝල් එකෙන්. අපි ඊට පස්සේ ෆුඩ් කෝට් එකට ගිහිල්ලා පොඩ්ඩක් කාලා බීලා ෂේප් එකේ යන්න කියලා පටන් ගත්තා. ඊළඟ ස්ටෙප් එකට මේක ඇතුළේ ඉන්නවා ලොකු ස්පයිඩර් කෙනෙක්. මම එයාත් පොඩ්ඩක් ක්ලික් කරා පුතාව බය කරා ඒ ස්පයිඩර්ට පණ තියනවා කියලා. හැබැයි පණ තියෙන කියන්නේ මේනේ ඔයගොල්ලෝ දන්නවනේ. පුංචි ළමයින් බය කරනවා වගේ හොඳයි අවුලක් නැහැ. ෂේප් එකේ හැන්ඩල් කරගන්න බෑ නම් පොඩි එක්කෙනාව බය කරගන්න දියවලුත් ඒක ඇතුලේ එහෙම් මෙහෙන් තැන් වල ෆ්ලෝ වල තියෙනවා. ඉතින් ඩුබායි මෝල් එක කියන්නේ ලොකුම මෝල් එකක්. ඉතින් ඒක නිසා ඒක හරි. ඒක හරි කිව්වට ඒක හරිමත් නෑ ඇත්තටම. කොහොම හරි අපි ඔන්න ඔහම ඒකෙන් එළියට ඇවිල්ලා හදිසියෙම අපි දුවල ඇවිල්ලත් වගේ තමයි මෙන්න මේ ෆේරි එක ගත්තේ ආපස්සට ගෙදර එන්න කියලා. මොකද රාමදාන් ටයිම් එක නිසා ටයිම් පොඩක් ඩිෆරන්ස්. ඒක නිසා අපි ෆේරි එක අරගෙන ආපස්සට ගෙදර යන්න කියලා පොඩි එකත් මේගොල්ලෝ කට්ටියටත් පොඩි එක්ස්පීරියන්ස් එකකටත් එක්ක අපි ෆේරි මගේ කලින් බ්ලොග් එකේ තියෙනවා මම ෆේරි එකේ ජර්නි එකක්. ඒනකොට මේක මම පොඩ්ඩක් ඒ බ්ලොග් එකක් කරන්න කියලා ගත්ත එකක් නෙමෙයි. කොහොම හරි ඉතින් ෆේරි එකෙන් තමයි ටක් ගාලා ආපස්සට එන්න කියලා අපි සෙට් උනේ. මොකද අපිට ඉක්මනට එන්න පුළුවන් මේකේ. වැඩි වෙලාවක් යන්නේ නැහැ. ට්‍රැෆික් මොකුත් නැහැ. very මොනවද කියන්නේ very කියලා කිව්වා sorry එකට. ඒ කියන්නේ හරිම රිලැක්ස් මයින්ඩ් එකකින් එන්න පුළුවන්. පොඩ්ඩක් මුහුද බලාගෙන එහෙම ෂේප් එකේ ආවා. ඉතින් මේකට වොයිස් කරන ගමන් මම මේ ඉන්නේ මටත් පොඩ්ඩක් ඔළුව අවුල් වෙලා වගේ ඉන්නේ මේ දවස් ටිකේ මේ රාමදාන් නිසා. යන හැමතැනම මේ දෙන්නත් නිදි. බලන්න කටත් අරගෙන නිදියන් ඉන්න කැත කිසිම ලැජ්ජාවක් නැතුව නිදියන් ඉන්නව නේද? ඒ අතරතුර මේගොල්ලෝ බල්ටියකුත් ගැව්වා. බල්ටි ගහලා එන ගමන් කොහොම හරි එළියේ ඉඳියා මාර කුරුල්ල තොගයක්. මං හිතන්නේ UAE වල මම පළවෙනි පාර දැකේ එච්චර මයිනෝ ටිකක් ඉන්නවා ඒ වගේ ගස්වල. ඒ කියන්නේ පුදුම විදියට හිටියා. හැබැයි එක්කෙනෙක්වත් කරුමේ කියන්නේ මට මගේ ෆෝන් එකට ක්ලික් කරගන්න බැරි වුණා. උන් ඔක්කොම ඉන්නේ එක එක තැන්වල නිසා. ඉතින් ඔන්න ඔහම ෆැමිලි ෆොටෝස් ටිකකුත් දාලා මගේ ජර්නි එක අවසන් කරන්න තමයි අපි මේ ඇවිල්ලා තින්නේ අන්තිම අදියරට. ඉතින් මේ අපි පොඩ්ඩක් ගත්ත පොඩි ස්නැප්ස් ටිකක් දැම්මා. ඔයගොල්ලන්ට මතක් වෙන විදියට උදාර මල්ලි මම අපි ගියපු කට්ටියත් එක්ක ඒගොල්ලොන්ගේ ඒවා ටිකකුත් දාලා ඇත්තටම ඊළඟට මම ඔයගොල්ලන්ට රාමදාන් ඔෆර් vlog එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මට ඒක කරගන්න පුළුවන් කියලා බොහොම ඉක්මනට. ඉතින් අපි එහෙනම් ඊළඟ vlog එකෙන් හමු වෙන බලාපොරොත්තුෙන් යන්න. bye bye.